මේක මොකද මේක කියන්නේ නිලධාරී මට්ටමේ නෙමෙයි අතනම ඔබ කීප දෙනෙක් හරි යොමුනේ විදියට තමයි ඉවරේ ඉන්න දරුවටම මේක ආරක්ෂා කරගන්න එක වගකීමක් තියෙනවා. මටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒකෝට අපිත් ඕකේ අන්තර්ගතයේ යම් කිසි මට්ටමකට ගිහිල්ලා තියෙනවා. සමහර දරුවෝ වෙන සමහර දරුවෝ පුරුදුනොත් ඇති. ඉතින් තමගේ දරුවටම මේක ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ පිළිවෙල ස්පෙෂල් ස්කූල් වලට දාලා හොඳට උගන්වනවා. ඒක අපේ වගකීම. මොකද අපි කවුරුත් දන්න දෙයක් මේ ලංකාව හරියන්නේ නැහැ, ජීවත් වෙන හොඳ වත්තමක් නැහැ, හොඳ පරිසරයක් නැහැ. අපි විවිධ දුක දරුවන්ට දෙන්න බැරි නිසා ඔය රටකට යවන්න ඕන කියන මතය වෙනද හැමෝටම උගන්වන්න ඕනේ. මොකද සාමාන්‍ය සරල කතාවක් කවුරුත් බලන්නේ දරුවෝ හොඳ දැනකට යවන්න. හැබැයි ඔය කියන කිසිම කෙනෙක් ඒ දරුවෝගේ සෞඛ්‍ය රටාව ගැන බලන්නේ නැහැ. මම ඒක වගකීමෙන් කියනවා. අපේ අර විද්‍යාලයක් තියෙන නිසා පවුල් 5000 6000ක් විතර එක තැනකට එන නිසා අපි දන්නවා. ඇවිදින්න වල බාලම පොත්කල් එකක් තියෙනවා. සාමාන්‍ය දෙල්ලකින් දෙන්න කියලා කියනවා. එතකොට ඒ දරුවෝගේ අතින් අරලක් නෙමෙයි. සල්ලි දීලා ගන්න වාස. එතකොට අරගෙන ගිහිල්ලා දරුවෝ හොරට තවලා හොඳම ක්ලාස් එකට ගිහිල්ලා උගන්වනවා. ක්ලාස් 4කට හරි හොඳට ටියුෂන් එක දෙනවා. දරුවෝගේ බුද්ධිය වර්ධනය කරනවා. දැනුම වර්ධනය කරනවා දෙනවා. හැබැයි සෞඛ්‍ය කිසිම කෙනෙක් වර්ධනය කරලා නැහැ. ඒක වගකීමෙන් මම කියනවා මම දන්නේ මෙතන එක අයත් ඉන්නවත් ඇති. දරුවෝ ගැන හිතලා තේරුමකට ගන්න. Taman ගැනවත් හිතන්නේ නැහැ. සමහර උත්තර දෙනවා. අපි කන්නේ කොහොමද අපි මැරෙනවා දන්නවා අපි කන්නේ වස කියලා දැනගෙන යනවා. අන්නේ අවබෝධයෙන් කරලා අපිට මම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ඉන්නේ කියන දේ අවබෝධයෙන් අපි කන්නේ. හැබැයි මේ අතර අනවබෝධයෙන් කරලා කිසිම තියෙනවා. අවබෝධයක් නැහැ. අපි දන්නේ නැහැ පොත කියන මොකක්ද කියලා. කඩෙන් දුන්න අපි කෑවා. හැබැයි මේක වස කියලා දැනගෙන කාගෙන ඉස්සෙකුත් ඉන්නවා. මොකද ඔය දන්නවා මේක වස කියලා අපිට කන්න හොඳ නැහැ කියලා දන්නවා. කමන්නේ අපි කොහොමද මැරෙන්නේ. හැබැයි ඔය මැරෙනවා කියලා උරුවස්තෙන් ඇඟිල්ල හැප්පුණා අනිවාර්යෙන් කෙටි ගන්නවා මැරෙන්න තියා මේ තුවාලේ දැන් ඇඟිල්ල හැප්පුණා ඒකට අමාරුයි කියලා වේදනාවෙන් දැකලා පිස්සුත් තියෙනවා. එතකොට අපි මැරෙන්න තමයි ඒ තැන හදාගන්න හදන්නේ. මරණය කියන මරණය කියන එක හරි සාධාරණ මරණයක්. එක සැරේට වෙන දෙයක් නම් අපිට දරා ගන්න පුළුවන්. මේකෙන් එන මරණයක් නෙමෙයි මායя ඒක අපිට විදවල කරන ක්‍රමවේදයක්. ඒකට අපි කවුරුවත් බාහිර පරිසරයක කවුරුවත් දන්නේ නැහැ. මම දන්නවා නිකන් පරීක්ෂණ වාර්තාවල් අරගෙන හොස්පිටල් එකකට ගිහින් බැලුවොත් කැන්සර් හොස්පිටල් වලට ගිහිල්ලා අපි බලනවා. අර බුදුහාමුදුරුවෝ කාලේ කියන නමතරකින් අපගේන්න කියන කැන්සර් එකක් පිළිකාවක් නැති තරකින් අපිට අපගේන්න කිව්වොත් අපිට ගේන්න බෑ ඒ තරම මට සිවිල් එකක් අත් හොයාගන්න පුළුවන් නේද අපිට ගෑවිච්ච කවුරු හරි කෙනෙකුට ඒ අභාග්‍ය සම්පන්න සිද්ධිය වෙලා තියෙනවා. කියන්නේ මම මේ කතා කරලා හෙට දවසේ මට මොන වෙනවද කියලා අද මේ ඉන්න ඔබට හෙට දවසේ මොන වෙනවද කියලා අපි දන්නේ නැහැ. දන්නවත් බෑ මොකද මේක සාධාරණ නැහැ. ඒ අභ්‍යන්තර කතාව මම අවුරුදු 10ක් විතර පොතේ කාලා මමත් ඒක විදවල දෙක දැන් අවුරුද්දකට කලින් මමත් හදිසි ආසනෙක වුණා මට හුස්ම ගැනීම පාක්ෂාවක් පිළිවෙල මම ගියා හදිසි ආසිකෝලේ නැවතුණා. එතකොට ගිහින් ඇන්ජියෝග්‍රෑම් එකක් කරලා ඉන්නවා. ඇන්ජියෝග්‍රෑම් එක කරලා මගේ වැල්ලක් ડોක්ටර් දෙනවා 99. එතකොට ડોක්ටර් කිව්වා මොකද කරන්නේ කියලා සල්ලි අතේ තියෙනවද කියලා. මම ડોක්ටර් ඉන්ජියෝග්‍රෑම් එකක් තියෙනවා. අවුලක් නැහැ කියලා ලක්ෂ 15ක් විතර වගේ යයි කියලා කිව්වා. මම කමන්නේ නැහැ ડોක්ටර්. ඉතින් ඒක ස්ටෙන්ට් එකක් දාන්න ඕනේ. එකක් දාන්න ලක්ෂ 11ක් 85ක් විතර යනවා කිව්වා. ඉතින් අවාසනාවකට ස්ටෙන්ට් එකක් දාගෙන මේ කතා කරා. මම කිව්වේ අද දවසේ අපේ අනාරක්ෂිතයි. මම කිසිම ප්‍රශ්නයක් නැතුව මට ඉන්න තිබුණා අවුරුද්දක් මම දන්නේම නැහැ. අර වාසනාවක් විතර ඒ මරණය උදා කරගන්න දීපන්. හැබැයි පෙර වාසනාවකට ඒක මට අහු වෙලා ඉතින් ඒක ගිහිවිවල ඒ වෛද්‍ය තාක්ෂණය ඇතිලා. හැබැයි එතකොට තමයි අපි දන්නේ මේ ගැටලුව වෙන්නේ මේ අපි කරන ආහාර රටාවේ. ඒක එහෙම ගැටලුව අපිට මේක කවුරුවත් දීුවත් කවුරුවත් ගැලපුවත් නෙමෙයි. එතකොට ඒ අන්ත දුක විඳින්න කලින් අපේ දරුවා දැන් අපි සියලු දෙනාම කොච්චර කිව්වත් අපිට ආපස්සට හරවන්න බෑ. අපි මේ සම්පූර්ණ අන්තර්ගතයේත් එක්ක තමයි මේ අපිට අවුරුදු 80 ගණනක් තියෙන පුළුවන් කියලා කවුරුවත් වගේ කියන්නේ වාසනාවක් තිබුණොත් එහෙම ඉන්න පුළුවන්. හැබැයි වාසනාව තිබ්බත් අපි කන කෑම ටික වෙනස් කරන්න බෑ. ඒකෝට අපි ගැන තව කතා කරමු. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ මගේ දින සමාජය මම ගන්නේ මේ දරුවට වෙන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ අපේ ඥාති, අපේ දරුවෝ, අපේ සියලු දෙනා දැනුවත් කරලා මේ ආහාර රටාව හරියට හදාගත්තොත් පුළුවන්. හොඳ ශක්ති සම්පන්න නිරෝගීමත් උගත් දරුවෝ විසක් දී කරගන්න. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒකෝට අපි දැන් කාපු විමුදේ වගේ කතා කරලා නැහැ. ඒව හොදන්න ක්‍රමයක්වත් නැහැ. අපිට අයින් කරගන්න ක්‍රමයක්වත් නැහැ. ඉතින් පුළුවන් නම් ඔය වෛද්‍ය පරීක්ෂණයක් කරගෙන ඉන්න පුළුවන් හොඳයි. අපිට තියෙන්නේ මොකද කියලා අනුකූල දල වශයෙන්ම තඳුරගන්න. ඒක නඩුව ඇත්තටම මේ මොළයට හානි කරනවා, වටමාවට හානි කරන මේ දරුවන්ට අපි කොච්චර උගන්වන්න දුන්නත් අපි අන්තිමට වැටෙන්නේ එතන දැනනවා. ඕක තමයි ඒක දුබ්බර කතාව මේකේ. ඉතින් අපිට ඉනාවක් කතා කරලා ඇදුවත් දෙරුවත් මේ සමාව දේවල් වෙනස් කරන්න බෑ. ඉතින් අර අවසාන රැස්වීම මම මේ සතුටින් බාරගෙන ආවේ මේ වචන ටික කියන්න ඕනේ. මොකද ඇත්තටම අපි කිව්වොත් පොඩ්ඩක් හරි හිතන්න ගන්න කවුරු කියපු දෙයක් ගැන. ඒක කිව්වොත් එතකොට අපිට තියෙන ඒ අවබෝධයක් එනවා.
අපි කන්න ඕන පුළුවන් තරම් ගෙදරින් ගන්න. ඔය ඉඳන් මේ කිමිකල් ටික අතල පොල්තෙල් සියර මත ඇරියත් අපි කන සමහර වෙලාවට අපි කන සුදු සීනි. අපි සමහර දුරු සීනි ගන්න සුදු සීනි වල මේ වගේ ප්‍රොසෙස් එකක් යන්නේ. දුරු සීනි හදලා සුදු කරනවා. ඒ කියන්නේ පොලේ තියෙන ඉල්ලුව තියෙන සුදු සීනි වල සමහර ආහාර නිෂ්පාදන හදන්න බෑ. දුරු සීනි වල. අමුතු රසක් එනවා, අමුතු පැහැයක් එනවා. ඒ නිසා දුරු සීනි වලින් ඉවත් වෙලා සුදු සීනි හදනවා. ඒක වෙනද පොලේ තියෙන එක්කෝ කෘතිම සීනි හදනවා. එහෙම නැත්නම් දුරු සීනි එක සුදු කරනවා. ඒක සුදු කරන්න නම් ඒකටත් මේ වගේ කෙමිකල් ප්‍රොසෙස් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒක සීනි වල ඔය අන්තර්ගතයෙන් තියෙනවා. කතා කරලා මාතෘකාවල් ගොඩක් අපි කතා කරන්නේ පොඩ්ඩක් ගැන. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. පුළුවන් තරම් ගෙදර හදාගත්තොත් එයාට කන්න පුළුවන්. එතකොට මේකේ විදෙන්න පුළුවන්. එහෙම පාවිච්චි කරන්නේ නැතුව අවම කරගන්න තරමට ඔබ සමහරවිට ආරක්ෂිත වෙන්න පුළුවන්. මොකද වෙනද මොලේ තරකකාරීත්වය නිසා නිෂ්පාදනය සහ වෙනද හිමියන් අතර තියෙන තරගයක්. එහා පැත්තේ කඩේ කෝට් එකේ නූල ගිහලා බලලා ඇවිල්ලා ආයෙම මෙහා පැත්තේ කඩේට ගිහලා ගන්නවා ආපෝ ඒක 650යි මේ 630යි ලාභයි සාධාරණයි කියලා. එහෙම සෙල්ලමක් නෑ මේකේ. නිෂ්පාදනය කරන්න පුළුවන් මම හදන ගානවල තමයි අනිත් නිෂ්පාදනයකටත් හැදෙන්නේ. මොකද ඊට වඩා වැඩි වෙනවා මිසක් ඊට වඩා අඩු වෙනවා කියන්නේ ඒකේ තියෙනවා බෝනස් අපිට හම් වෙන්නේ බෝනස් එක ආර්ථික ලාභ නෙවෙයි. අපි ගන්නේ කැන්සර් එකක් එහෙම නැත්නම් මොනවාරි රෝගයක්. එහෙම නැතුව තරගකාරී වෙනකොට මොලේ දැන් කියනවා 500 වහාර තියෙනවා කියන ඔයාගෙන පොලිමේ ගිහිල්ලා කියනවා. ඒක අසයි කියලා තමයි. අභ්‍යන්තර කතාව ඕක තමයි. මම ඉතින් අපවත් එකෙන් මට කියන්න වෙනවා. මොකද නැත්නම් ඔබ තවදුරටත් අනාවශ්‍යයි. ඔබ ගමඩ ගෙනියන්නේ නියෝජනය කරන නිලධාරීන් විදියට දැනුවත් කරන්න ඒ නැත්නම් ඔබගේ ගෙදර පිරිසාගේ ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක තමයි මම ලැබපු ජයග්‍රහණය වෙන්නේ. මොකද මම ධර්ම දේශනා කරගෙන මම ධර්ම දෙයි කියලා ඔබව දැනුවත් කරලා එතකොට ඒ හරහා ඔබට යම්සි අවබෝධයක් ලැබුණා නම් ඒකෙන් තමයි අපි ලැබපු ජයග්‍රහණය වෙන්නේ. මොකද මේක කාටවත් කවුරුවත් කියන්නේ ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඉදිරිපත් කළොත් තමයි නිෂ්පාදනය අතාරින්න. ඉතින් ඔබට යම්සි වගකීමක් සහ තියෙනවා සමහර වෙලාවට ඔබ බහුතරයක් ඉන්න නැති කෙනෙක්ලා පොතේ පොතේ සාමාන්‍ය ගෙදරින් අරන් ගිහිල්ලානේ පොතේ ගන්න. ගොඩක් දුරට බහුතරයක් ගන්න පොතේ පොතයක් ගන්න අනිවාර්යයෙන් වාදනයක් ගෙදරින් ගන්නවා. ඒ සීනි පොතයක් ගන්න පිසු ප්‍රමාණයට ප්‍රමාණය අඩුයි. එතකොට සමහර බෝතල් මම 5000ක් 8000ක් විතර පාරිභෝගිකයෙක් ඉන්න නිසා බෝතලේ අරන් ඉන්න සමහර බෝතලේ ජීවිත කාලයම පාවිච්චි කරන්නේ මේ බෝතලේ. සමහර බෝතල් අතාරින්න බෑ. මේක අපේ බෝතලේ කියලා ඒව කැලුවක් තියෙනවා. ඒක ගෙනාවුවාන් පස්සේ මේසෙට තියන්න බෑ. අල්ලන්න කැතයි. මේසෙට තියන්න මේ මූලිය කර ඇදලා බෝතලේ එකවර තියන්න බෑ ඇදලා. ඉතින් ඒ වුණාට ඒක අතාරින්නේ නෑ. ලංකාවේ තියෙන ගමන් බෝතලේ ඒක වගේ. හොඳම වටින බෝතල. සමහර උරුමෝකක් නම් දෙනවා උරුමෝකක් දෙන පරපරාවෙන් එන මොකක්ද? එහෙම නෙවෙයි බෝතල් තියෙන එච්චරයි කියලා හිතාගෙන බෝතලේවත් අතාරින්නේ. අපි කියනවා පිරිසිදු බෝතලයක් අරන් එන්න. බෝට් එකක් දාලා තියෙනවා බෝතල් ගන්න යනවා නම් පිරිසිදු වාදනයක් රැගෙන එන්න. හැබැයි ගේන්නේ අරක තමයි ඔක තමයි අපේ ගාව තියෙන බෝතලේ. ඒක නැත්තම් ගෙදර එන්නේ වතුර බෝතලයක් ගන්න ඒවා ඒක හාල් එකක් ලගිර බෝතල් එකක් කියනවා. ඔය වගේ තමයි බෝතල් එක ගෙනියන්නේ ගෙදර. එතකොට මේ ගෙදර ගෙනියන බෝතල් එකෙන් තමයි අපි කාලේ වලට ඊට පස්සේ කැමරේක මුලහයි කියනවා. අපි හැම ගෙන බෝතලයක්ම හොදනවා. බෝතල් දාලි වල අපි ඉබල බලලා අපිට ඒක ගැලපෙන්නේ නැත්තම් ඒක අනවශ්‍ය ගලක් හරි මොනවාරි තියෙනවා නම් ඒක බෝතල් සූදන ගෙනියන්න නම් අපි ඒක හොදලා දෙනවා. ඒකට හොදලා දෙන්නේ ඒ පාරිභෝගිකය ආරක්ෂා කරගන්න. හැබැයි ඊළඟ දවසෙත් ඇවිල්ලා කියන්නේ මොකක්ද? හොඳ බෝතලයක් කියන වෙනකොට බෝතලේ හොදලා දෙන්න කියලා. ඒකට අපි රුපියල් 50ක් විතර වියදමක් දරාගෙන අර බෝතලේ හොදලා දෙනවා මේ මිනිස්සු අමාරු වෙන්නේ. ඒක ඊළඟ දවසේ බෝතලේ කරන්නේ බෝතලේ හොදලා දාන්න. ඒක තමන්ට පිරිසිදු බෝතලයක් හොදාගන්න කියන පළවෙනි වතාව කරනවා. දෙවෙනි වතාවෙත් කරන්නේ මේ බෝතලේ හරි තව බෝතලයක් කරගෙන ඕකත් හොදලා දාන්න. ඉතින් අපි කොච්චර ගෙනවත් හොදලා දාන්න ඉතින් දන්නේ අපි මේ වගකීම අරගෙන කරන නිසා ඉතින් අපිට දැනෙනවා මේකේ මොනවා හරි අන්තර්ගතයක් යම් කිසි කොටසක් හරි මේක සුද්ධි විහාරේ මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඒ පොතේ එකත් ඒක යනවා සමාජගත වෙනවා බාහිර මේ පොතේ එකත් ඒක ආවකේ තමයි මේ විද්‍යාත්මක කියන කතාව මේකෙදි කියලා අනවශ්‍ය සමාජගත වීමක් වෙන නිසා අපි ආරක්ෂා කරගෙන යනවා මොකද සිල්ලර වෙනද මොලේ ලූස් මාකට් එකේ පොතේ දෙන්නත් හරි බයයි කියන වාදිනේ සමාජවල නෙක්ටෝ පොතේ අරගෙන සමාදු වෙනවා නෙක්ටෝ බීම පොතේ කොකා කෝලා ඩ්‍රින්ක්ස් වල බෝතල් අරගෙන යනවා බහුතරයක් නෙක්ටෝ බෝතල් වල ගැටුණා ඒකේ තියෙන සුවඳ පොතේ දැම්මට පස්සේම ටයිම් කරන්න බෑ බෝතල් හේතුවත් ටයිම් වෙන්නේ ඒ කෙමිකල් එකේ සුවඳට සමහර කෙනෙක් ඇවිල්ලා බෝතල් එකට කෙමිකල් එකක් දාලා තියෙන කන්න එපා මේ අපිට එහෙම ගැටුවක් ආවා මාළු බදිනකින් ඉවරලා අමුතු චූරක් ආවා ඒ නිසා අපි නම් දැන් ඕවා කන්නේ නැහැ විද්‍යාන්තක දෙක කන්න එපා කියලා සමාජගත කරනවා බරපතල විදිහට ඒකට මූල දීලා ඉන්නවා අපිට කරන්න දෙයක් නැහැ මට ඒක ප්‍රශ්නේ කරනවා මට ඒක
කතා කරන්න පුළුවන්. නමුත් බාහිර පරිසරේ දැනුවත් කරනවා. මොකද මේක දැනුවත් කරන කෙමිකල් ගහලා කන්න එපා කියලා බාහිර සේවා අධිකාරියක් තියෙනවා. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. හොට්ලයින් වලට ගහලා කියන්න පුළුවන් වස තෙල් එකක් විකුණනවා. හැබැයි එහෙම කරන්නේ නැහැ. කවුරු සමාජ දැනුවත් වෙන වගකීම අරගෙන කන්න එපා කියලා කවුරු විදියට ප්‍රකාශන දෙනවා. ඒ මේ වෙන තැන් වල යනකොට නිෂ්පාදනය ගමේ නිසා සමාජ අගයක් නැතුවදී දකුණු බලාගේ මාතෘ දිස්ත්‍රික්කයේ එකම ආයතනයේ කියන එකත් එයාලට ඒකේම අවබෝධයක් නැහැ. සමාජ ළඟ තියෙන අර හිතමානිට වගේ ඕනේ කන්න ඕනේ කට්ටියක අපිට ඕන තරම් තියෙන හිතේ පෞදාදා කියනවා සාමාන්‍ය 10%ක් අපිට ගන්න බෑ. මොකද මේ ගන්න හැමෝටම මේ කතාවම කියන මේ විදියට. ඒතර 1000ක් කිව්වා ඒ 1000ටවත් ඔය කතාව කියනවා. ඒතර එන්න හැම කෙනෙක්ම මේ දැනුවත් වීම කරලා තියෙනවා. ඒ ඔබට ඒ ආත්ම අවස්ථාව ලැබුණේ මට ඉතින් මේ අපේ රටේ මාත්‍යා මට කිව්ව කවුරු පිටියේ හෝ මුලදී තමයි මේ වසරහ සංකාරය කරන්නේ. විද්‍යාලතරික විද්‍යාව දෙන්න ඕනේ කියලා මම අර ගමනක් දාගෙන ඉන්නේ කොළඹ යන්න. මම නිකන් කතා කරලා ආවා. මොකද එක දවසකට එක මිනිස්සෙක් හරි ජීවත් වෙනවා නම් මම නිසා මේ කතාව ආරයි. ඒක තමයි මම ළඟ වාක්‍යය පොදු මේ ව්‍යාපාර කරලා නැත්නම් ලාභයක් නැහැ. මේවා කරන්න බෑ. ලාභයක් කියන නිෂ්පාදන විදමක් තියෙනවා. ඒ පිළිවෙල මොනවා හරියන්නේ නැහැ. ඒකට එකතු කරලා ලාභය එකතු කරුවාම වෙනදකොට එහෙම විලක් නිසා අපිටත් වෙන්නේ මේක අදපු විලකට උතුරලා අපිට නවත්තන්න. මොකද මේක සාමාන්‍ය සිද්ධ කරනකොට අපේ මාතරවම අපේ ෂොප් කීපයක් තියෙනවා. මාතර වල්ගම තියෙනවා, උඩුකොටේ තියෙනවා, තේකවල තියෙනවා. කමුලිගේ ෂොප් එකක් තිබුණා, ගාන්දර එකක් තිබුණා. ඒක වැහුවා. මොකද මේ විකුණන්න බෑ. එයා විකුණන්නේ ඉල්ලන්නේ අලුත් ඒක. ඒක වහදාම අපිට කරන්න බෑ. මොකද මේ දැනුවත් කරන එක අපි ඉඳගෙන මම කරන එක තව අපි සේවකයෙක් කරන්න බෑ. මේක අදවතර වදින්න මේක නිෂ්පාදන ආයතනයේ අවුරුදු 20 ගානක් මේක මම කියලා දෙන්නේ. තව කෙනෙකුට රස්තාවට කරන්න බෑ. ඒක අදවතර කියන්න ඕනේ ඇස් දෙකෙන් දැකලා මේ තියෙන ප්‍රශ්න ගොඩ මේක කියලා දෙන්න හැම වෙලේම නිසා ඒ ආයතනයට බැලුවා. අපිට මේක වලට කියනවා මට ඉතින් කරන්නේ ඔබට තියෙන වගකීම තමයි අර මේ අවත දිනවල මොකද තුනක් කරගෙන තරක් කරේ එයාලත් එක්ක කතා කරලා අර DIY මැෂින් එකක් හරි යවන්නක් හරි අරගෙන මේ අපේ ප්‍රදේශයට මේ පොත් ටික බෙදා ගන්න තමයි. ඇත්තටම කන්න කියන්න බෑ මට. ඉතින් අවසනාවක තත්ත්වයක් කොහොමද දිනව පොත් දෙන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි මම කියන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පොත් දෙන්න වල ලංකාවේ දැන් මේ කරපොලේ තියෙන සම්ප්‍රදාය විදිහේ පාමු විදිහේ ඊට අමතරව කොපරෝනේ මේ ඉන්ඩස්ට්‍රියල් ඉලක්කයේ ලයින්ට පොත් තමයි දෙන්නේ. සමහර වෙලාවට නිෂ්පාදකයන්ට බලින් එපා. පාරිභෝගිකයව ඔබ තමයි නිෂ්පාදකයෙක් කරලා. මුන්ට එන ගහන්න ඕන කියලා කිව්ව වැඩක් නැහැ. එතෙන්ට ඇදලා දාලා තියෙන මේ පාරිභෝගිකය. ඔබ ගිහි කියලා අනුමෝදන් ඉන්න තාක් හැමෝම කරන්නේ අඩුවට පොත් දෙක නිෂ්පාදනය. හැබැයි ඔබ ගිහින් දවසක හොඳ පොත් දෙකක් දෙන්න, ප්‍රවිතියෙන් උසස් පොත් දෙකක් දෙන්න කියලා කිව්ව දවසක වෙනද පොලිස් හැදෙනවා ඒක. ඔබට කුඩු නැති කරන්න කියපුවාම මතක වන්දසේ අපේ දේශ පොලිස් අධිකාරිවරයෙක් කියනවා කුඩු අල්ලනවට වඩා හොඳයි කුඩු බොන මිනිස්සු අඩු කරගන්න. ඒක තමයි වෙන්නේ කුඩු අත අල්ලනන්නේ තමයි. එතකොට ඉල්ලුමට සැපයුමක් දුන්නා සැපයුම ඉල්ලුමක් නැත්නම් ඒ සැපයුමේ වැඩක් නැහැ. ඒකට කුඩු නිකම්ම නවතිනවා. බොන්න මිනිහෙක් නැත්තම් බොන්න ඉන්න ඉඳලා පොරකකාගේ ඒ වගේ තමයි මේක බාල පොල් දෙල් හරි ප්‍රමිතියක් නැති දේවල් හරි ඉල්ලන දායකයෝ තමයි වෙනදකොට එන්නේ. ඔබ ප්‍රතික්ෂේප කරලා දැනුවත් කරලා අපිට එකතු වෙන මේක කරන්න පුළුවන්. මට පුළුවන් මේ කතාව කියන්න. ඔබට පුළුවන් මේක දැනුවත් කරන්න. සමාජයක් හදන්න පුළුවන්. මොකද වැඩි හදලා තියෙනවා. එතකොට මේ ආහාර වෙනුවෙන් අපි වෙනුවෙන් කරන්න පුළුවන්. මේ වැඩ කරන දේ ආණ්ඩුව හදන්න මේ වගේ දේවල් වැඩි හදුනට. Taman වෙනුවෙන් දෙයක් කරන්න ලැබෙන මොහොතක් නෑ. ඔබ සංවිධානය කරන මොහොතකට මම ඇවිල්ලා මේ කතාව කියන්න ඔබ ආයතන මට්ටමේ තියෙන ගම්මක් දැනුවත් කරනවා. මට පුළුවන් උඩින් මගේ සහයෝගය දෙන්න. එතකොට ඒ විදිහට හදාගත්ත ප්‍රවෘත්තියන පොල් දෙල් එකක් හදලා ගන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම කවුරුත් නියෝගිම දරුවකට ටික ආරක්ෂා කරන සමාජයට ඇත්තටම බබාල ලැබෙමින් නම් ලැබිලා අර බාල පොල් එකක් ඉල්ලනවා. ඉතින් අර තමන් වගේම තමන් ලැබෙමින් දරුවා ජීවිතය අවදානමක් ගන්න එක කරන්න දෙයක් නෑ අපිට. ඉතින් අපිට පුළුවන් මේ වගේ උපදේශන දෙන්න සමහර තීරණේ ඔබ සමාජ ආර්ථික ප්‍රශ්න අපහසුතා නිසා ඔය ගැටලුව වෙනවා. හැබැයි ඒ ගැටලුවට විසඳුමක් විදිහට මේ තෙල් එකේ මට කිමින් කියන්න පුළුවන්. මොකද මේ පොල් තෙල් එකක් සාමාන්‍ය මේ පාටත් එක්ක බලුවාම මේ තෙල් එක තර වෙලා පාට වැඩි වෙන වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ පොල් තෙල් එකේ පට්ටමල හැරෙන්න අර පොල් තෙල් එක 6 වතාවක් 7 වතාවක් බදිනවා. එතකොට එතරම් විශේෂ ලාභයක් තියෙනවා. පොල් තෙල් එක තර වෙලා නැහැ. මොකද අවල් එකේ වේලන නිසා පටන් ගන්නලා ඉඳලා තියෙන්නේ. ඒක රත් වෙලා බදිනකොට සාමාන්‍යයෙන් මේ පොල් තෙල් බෝතල් වෙනදකොට බෝතල් එකමාරක් ගෙනියනවා නම් මේ පොල් තෙල් බෝතලකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ බඩේ දැන් අපිටම කියමු පාරිභෝගිකයෝ ඉන්නවා මේ ગેස්ට්‍රික් සනීපෝනේ මට බඩේ දැනෙන සනීපෝනේ මේ පොල් තෙල් එක ගාලා නැත්නම් අපි ඉවරට ඉවරයි මේ කඩේ වහම දවසේ අල්ලමු බඩේ තෙල් ලවන්න ගියා අන්ද බෑ කැම ටිකක් තිසි කරලා ආයිත් මට බඩේ දානවා ඉන්න බෑ කියලා කියනවා. එතකොට මමත් ඔය විදිහටම අවුරුදු ගාණක් මේ දිනු අවුරුදු 14ක් විතර මේ කිව්වා
ලයිට් පෙත්තක් සාක්කුව දාගෙන තමයි යන්නේ කොහෙද කියලා. දැන් හැබැයි මම දන්නේ නැහැ ස්වභාවිකවම මේ දේ වෙලා තියෙනවා මට බඩේ දැවිලා නැතිවෙ මෙන්න මේ පොතේ කාමස. ඒක මුලියරික මම කියන්නේ බඩේ දැවිලා තියෙනවා නම් කාලා ටික දවසක් යනකොට ඒ වෙනස ඇත්තම හදාගත්තම ඒ වෙනස දැනෙනවා. මම අපේ නැති දොස්තරගේ මේ ගත්තා තියෙන සිරප් වර්ගය තේර වර්ගය නිකල්ලා බෑග් එකේ දාගෙන යනවා යනකොට පාක් කැලලක් ආපහු ගියක් කන්න බෑ ඊට බලන්න. ඒක දැන් මොන දෙයක් කන්න පුළුවන්. එතකොට හිතන්න පොතේ වලින් තමයි හැමදේම වෙන්නේ. මොකද පැටිය සීට් එක වැඩි වෙනවා කියන්නේ අපේ ඇගේ තියෙන මේ ආම්ලත් එක්ක මේ ප්‍රතික්‍රියා කරලා අර බඩ දානවා කියන එක අපිට දැන් ගන්න උඩට එනවා. කන්න. ඒක නිසා දැන් සාමාන්‍යයෙන් පස් දෙනෙකුට හය දෙනෙකුට පස් දෙනෙක් පස් දෙනෙකුට රූම් ටිකක් තියලා කරනවා. මෙන්න මේ වගේ මුනි ප්‍රමාණයක් හොඳට ඕනේ. තෙල් ටික අපේ පොතේ එකේ යම් දැන් මේ තෙල් වල කොච්චර කරනවද කියලා ඒ වගේ ප්‍රමාණයක් පුළුවන්. ඒක සමහර උත්සාහ කරනවා නම් මොකද එයාලා කරලා මොකද තෙල් එක දානවා තාච්චියට. ඒක වැඩිමත් අඩුවත් එච්චර තමයි අපේ ගාන. ඕක තමයි කියලා වක් කරනවා. එහෙම නෙමෙයි. සමහර හිතලා වෙනස් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක සමහරවිට නිකන් කල්පනා කරලා බලුවා ලූම් ටිකක් තෙල් දාන්න ගියාන් පස්සේ අර මැදට එක දුන්නා තෙල් වලක් වගේ හැදෙනවා ලූම් ටික ඇඩ් කරලා බලුවාම බෙදාගෙන අවදාන දින තෙල් කුට්ටිය. ඒක බහුතරයකට නෙම දෙයක් තමයි. සමහරවිට තෙල් වලක් වගේ මැද හැදෙනවා අනවශ්‍ය විදිහට තෙල් පරිවර්තනය කරලා තියෙනවා. ඒකට ඒ ප්‍රමාණය වැඩි අපිට. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රමාණයක් අපි වැය කරනවා පොත්. ඒකට ඒ ප්‍රමාණික විතර කරලා පස්සේ ඒක අන්නේ ඒ ටික අඩු කරලා පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා නම් කිසි අවුලක් නැහැ. ඒක ලෝක ටික වෙන කරන සාමාන්‍යයෙන් අර තැම්බිලා ඉවර වෙන ගමන් අපන්න නැතුව සාමාන්‍යයෙන් අර පංචේන්ද්‍රය පිළිගන්න පුළුවන් විදිහට කනට ඇහෙන සද්දෙට සාමාන්‍යයෙන් ලෝකය හැපෙන ගන්නට වගේ දෙයක් ටික දාලා හදාගත්තා නම් ඊට පස්සේ ඒකට අවශ්‍ය ලෝක ටික අවශ්‍ය මේ ලුමිසර අවශ්‍ය ටික එකතු කරගත්තා නම් හොඳ රසවත් ආහාරයක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ ටික කරගත්තා නම් ඔබ ආරක්ෂා සහිතයි.